Hello friends, welcome back to another gameplay videos. ඔන්න ඉතින් මචං අද play කරන්න යන්නේ Jurassic කියන සුපිරිම game එක. මේක horror game එකක් නෙවෙයි මචං. උඹලා දැක්ක ගමන් පේනවනේ මචං මේක horror game එකක් නෙමෙයි කියලා. ආයිතින් මචං මේකේ ඉන්නේ මචං dinosaurලා. මම පට්ටාස game එකක් තමයි මචං මේ Jurassic Park කියන games මචං. පට්ට මාස game වගේ මචං මේ games. අපි මචං කරන්නේ අද මේ game එකේ character එකක් දෙකක් දාලා මචං game එක play කරන එක මචං කරන්න තියෙන්නේ. මේක වෙනස්ම විදි වීඩියෝ එකක් වෙයි මචං. මම නැත්තම් මගේ මේ channel එකේ මචං මම මේ දවස් ඉගෙන මචං මේ channel එක මම පටන් අරන් අලුත් වෙන්නේ මචං. මම මෙච්චර කාලයකට දැම්මේ මචං channel එකේ horror games වීඩියෝ විතරයි. අද මචං වෙනසකටත් එක්ක සත්තුන්ගේ වීඩියෝ එකක් දානවා. මේ ඉන්නේ මචං කටහපන්. මේ ඉන්නේ මචං මේ game එකේ ලොකුම character එක main character එක. ආයිතින් මේ Spinosaurus ඉන්නවා අපේ දැන් මචං අපේ පට්ට විදියට නළුවෙක් කියලා ඉන්න මචං අපේ T-Rex අයියක් ඉන්නවා මේ පැත්තෙන්. මේ මුන්ගේ නම් නම් මන් දන්නේ නැහැ මට වැඩකුත් නැහැ. හැබැයි මචං මට ප්ලේ කරන්න පුළුවන් මචං මේ කැරක්ටර් දෙක විතරයි. අපි බලමු මචං මේ කැරක්ටර් එකෙන් මොනතරම් ගේමක් ගහගන්න පුළුවන් වෙයිද කියලා. අපි ගේම් එක ප්ලේ කරමු මචං. පොඩ්ඩක් ගේම් එක ලෝඩ් වෙනවා මචං. චුට්ටක් කළා හොම ඉඳපන්. මම මොකද මචං මේ වීඩියෝ එකේ මම මචං මේ වීඩියෝ එක කට් කරන්නේ නැහැ. උඹලට ඒ විදියට මචං තියෙනවා. වෙනසකටත් එක්ක මචං අපි Jurassic game එක ගහලා බලමු. ආයි බලන් යකෝ game එක graphics එකම හොඳයි මචං game එකේ අවුලක් නැහැ. PC එක PC ඒ කියන්නේ PC කොල්ලෙක් ගන්නවා නම් සුපිරි game එකක් තමයි මචං. පට්ට game එක මචං මේ game එකේ තිබ්බට Jurassic game එක මම මේ tab එකේ ගානින්ද පොඩ්ඩක් lag වගේ සීන් එකක් තියෙනවා ගණන් ගන්න එපා. අපිට පුළුවන් මචං මුන්ව මරන්න. අපි මරමු මචං මේක එක්ක. බෑනේ මචං මරන්න ඒකනේ ප්‍රශ්නේ. මූ දුවනවානේ. අම්මඩ හරිනේ මචං අර ලොකු ඩයිල් එක. අරු අපේ වශයෙන් එනවද? අවුන් අම්මඩ සිරි එනවා. දුක දැනෙන මෙයාට පණ බොන්නද පණ කන්නද? අම්මඩ සිරි එනවා. අම්මඩ සිරි එනවා යකෝ. අම්මඩ සිරි එනවා. අම්මඩ සිරි අපිට මචං මේකයි කරන් තියෙන අපිට තියෙන මචං මේ ලොකු ඩයිනෝසෝර්ලාගේ ඇඟින් එහෙට මෙහෙට වෙවි මුන්ගෙන් බේරෙන්න කියන මචං අපිට මුව මරන්න පුළුවන්. අපි දැන් මචං ඔයින ලොකු එකා මැරුවොත් මචං අපිට රුපියල් 300ක් විතර හම්බ වෙනවා මචං. 300ක ලාභයක් තියෙනවා. දැන් අරින්නේ ලොකු ඩයිල් එක. ලොකු අයියා කෙනෙක් තමයි යා. එයා තාම මචං මාව දැකලා නැහැ. තාම දැකලා නැහැ. මෙයා මරන්න මචං ගොඩක් අමාරු ඩයිල් එක තමයි මචං මේ Spinosaurus කියන්නේ. ඕගොල්ලෝ Jurassic Park 3 එක බැලුවා නම් මචං ඕගොල්ලෝ මෙයා ගැන දන්නවා. අපි මෙයා පොඩ මරමු. මරමු කියන්නේ පොඩ අපි මෙයාට ඇටැක් කරනවා. හරි මචං මම එයාට ඇටැක් කරා. දැන් එයා මාට ඇටැක් කරන්න තමයි හදන්නේ. මම එයාට ඇටැක් කරනවා මචං. කාපනවා. හැබැයි එයාගේ මට එක ෂොට් එකයි මචං වදින්න ඕනේ. I think මම එක්කම සතුටුම් වෙනවා. මේ මොකද මෝ කන්න වෙයිද බං? හරි. මංගේ මචං ඌ මාව එකපාරයි අල්ලන්න ඕනේ. මම එතනම ෂකම් වෙනවා. අපි ආයෙත් ගේම් එක ප්ලේ කරලා බලමු මචං. මචං ගේම් එකේ සවුන්ඩ් එක ටිකක් වැඩි වගේ තේරෙනවා නේද? අපි සවුන්ඩ් එක ටිකක් අඩු කරමු. අපි දැන් මැච් එකක් දෙකක් ප්ලේ කරලා බලමු මචං. තාම එක ඩයිනෝසෝර් එකක් මරා ගන්න බැරි වුණා මචං. ඒක ඇතුලේ ප්‍රශ්නේ. හිතේ දුකයි මචං ඒක. අන්න ඒකයි. අපි දැන් මචං අනිත් කැරක්ටර් එක දාලා ප්ලේ කරමු. මොකද මචං මම මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරපුවාම තමයි මචං මේ වීඩියෝ එකක් කරන්න ගත්තේ. අන්න ඒකයි. අපි මේක දාලා බලමු මචං. මේ පාර අපි එකෙක් මරමු මචං. මම එකෙක් මරන්න තමයි මචං හිතන් ඉන්නේ. මේක මචං ඔෆ්ලයින් ගේම් එකක්. ඕගොල්ලන් ඩේටා ඕනෙත් නෑ මචං. බලන් යකෝ. මේ ගේම් එක ඩේටා නැතුව මචං අපිට ගහන්න පුළුවන්. බලන්න කොයිතරම් සුපිරිද කියලා PC එක ගන්න මචං. හොඳ ග්‍රැෆික්ස් ගන්න පුළුවන්. අපි මෙයා මරමු. පෑනහන් උඩට කාපන්. ඇටැක් කරනවා මං යාර යාළුවේ. උට මුකුත් කරගන්න බෑ මචං. උගේ ඇඟ පොඩ ලොකු වැඩි අර අපේ ලංකාවේ සිඹුලෙක් වගේ ඩයිල් එක. ඇටැක් කරාම මචං. කාපන් යකෝ. කාපන්. හැබැයි හරි මට ඩැමේජ් දුන්නේ නැහැ. හරි. එයාව තව ටිකයි මචං ශකබුන් වෙනවා. තව චුට්ටක් එයාව කාපන්. හරි මචං යාව ශකබුන් කරා මචං මම. ඔයා නම් ඊසි මචං. දැන් අපි යම් මචං අමුතු ජාතිකඩ අපි T-Rex මචං තාම දැක්කේ නැද්ද මේ මැප් වලින් පුළුවන් බං අපිට ඉන්න ඩයිනෝසෝර්ලා හොයාගන්න. දැන් මචං T-Rex ඉන්නා මචං මේ ළඟ පාතම අපි T-Rex ඔත් හොයාගෙන යන්න. T-Rex හොයන්නේ මේ පැත්තට යන්න ඕනේ මං හිතන්නේ. ආව් මේ පැත්තට. නෑ මචං මේ පැත්තට T-Rex හොයන්න යන්න ඕනේ. අපි මේ පැත්තට යන්න මචං T-Rex හොයන්න. ආරයන් T-Rex අපි T-Rex ගිහලා මචං චුට්ටක් ආශ්‍රය කරලෙමු.
මොකද මචං මේ ගේම් එකේ මචං මේ ග්‍රැෆික්ස් මේ වගේ තියෙන මචං මොකද මේ ග්‍රැෆික් කාඩ් එක නැහැ නේ මචං සාමාන්‍ය ෆෝන් වලට ඉන්නේ නැහැ නේ ෆෝන් වලට ගන්න ටැබ් එකේ සාමාන්‍ය ග්‍රැෆික් කාඩ් එක නැහැ නේ මචං හැබැයි මගේ ෆෝන් එකේ මීට වැඩි ග්‍රැෆික්ස් තියෙනවා බා ඒක මචං මට තියෙන ප්‍රශ්නේ මොකද ප්‍රශ්නේ කියලා කියන්නේ මචං මම දන්නේ නැහැ නේ ප්‍රශ්නේ උඹලා ඒක දන්නා නම් මචං පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන අපි T-Rex ට පොඩ්ඩක් ඇටැක් කරමු පැන ගමන් කෑවා T-Rex ට ඇටැක් වුනේ නැහැ නේ බා කාපා හරි T-Rex බෝම්බ වුණා මචං අම්මට T-Rex බෝම්බ වුණා දැන් මොකද මං කරන්නේ මට T-Rex එක පොඩ්ඩක් අමාරුයි මචං මේ ගේම් එක ගන්න T-Rex එක අමාරු කාර්යය මචං ඔය විදිහට කෑවා පැන්න කෑවා මචං T-Rex මාව ඇල්ලුවොත් මාත් ඒ T-Rex ඇල්ලුවොත් එකයි ස්පායිනෝසොරස් ඇල්ලුවොත් එකයි මචං එකපාරයි අල්ලන්න ඕනේ ඔය අල්ලන්න තමයි try කරන්නේ ආයි තින් අම්මට සිරියනවා ඇල්ලුණා මචං ආයි එක තැන හෙල්ලෝ මචං දැන් මොකද වෙන්නේ මචං ජීවිතේ සුප්‍රී දාතල්ලේ කියනද කොහමද අලුත් අවුරුදු මචං ශරුද ආයෙමත් අහනවා මචං අලුත් අවුරුද්ද ශරුද කියලා මම හිතනවා මචං හොඳට යන්නේ නැති කියලා අලුත් අවුරුද්ද සුප්‍රියක් වෙන්නේ නැති කියලා මට නම් තාම සුප්‍රියක් වෙන්න ගත්තේ නෑ මචං මොනවා වෙයිද දන්නේ ඉස්සරහට අපි ඉතින් ඔය බලාගෙන ඉන්නවා අපි තාමත් එක ප්ලේ කරලා බලමු මචං මම මේක මේ ආතල් එකට ගහන ගේම් යන්නේ මචං මම මේක මේ ගේම් සාමාන්‍ය මේ ගේම් එක ගහන්න නැති එක්කෙනෙක් ඉන්නවට එයාට පොඩ්ඩක් දැනගන්න තමයි මචං මේ ගේම් එක මම දැම්මේ පට්ට ගේම් එකක් මචං PC graphic card එකක් තියෙන කොල්ලෙක් ඉන්නවනම් මෙන්න ගහනවා සුපිරිම ගේම් එකක් මචං ආයි ඉතින් මොබයිල් ගේම් එක PC වගේම ගහන්න පුළුවන් සුපිරිම ගේම් එකක් මචං graphics එකමයි සුපිරි මචං ඒ ගැන ආයි ඉතින් කියන්න දෙයක් නෑ මේ ඉන්නේ මචං මේකේ ඉන්න characters ලා මම ඔයාලට පෙන්නන characters ලා මේ මචං characters ලා එන ගොබ්බඩ ඇල්ඩියක් ඉන්නේ මේ මූණිකම් මචං කිඹුලෙක් වගේ මේ මූණේ අමාරු පාරේ මූණේ හයිය දුවනවා මචං මේ මූණම් මම මෙච්චර වෙලාවකට දෙකක් නැත්නම් මේ මොකෙද දන්නේ ඌ නිකන් T-Rex වගේ ඩයල් එකක් කරන නල්ලි එක රයිනෝසියස් ගේ ෂේප් එකේ දීලා මේ කවුද ඇලනසෝරස් මට වැඩක් නැහැ මොකෙක් උනා අනේ මන්ද මුන්ගේ නම් දන්නේ නැහැ බං තේරෙන්නේ නැති නම් පැනවෙන්න අපි ඉතින් මේ දෙන්නවනේ මචං ගොඩක් දුරට දකින්න ඉන්නේ මේ කැරක්ටර් එක මචං ආ ඉතින් මෙයාට තමයි මචං මම ගොඩක් මාසෙ මෙයාටයි ඉන්නේ මෙයාට එයාලව ගන්න මචං අපේ සල්ලි නැහැ ඒකයි ප්‍රශ්නේ හරි මචං අපි තව එක මැච් එක ප්ලේ කරලා බලමු මචං මේ කැරක්ටර් එක දාලා මේ පාර මචං අපි ලොකු එක්කෙනෙක්ට ඇටැක් කරමු හරි මචං අම්මට සිරි මේ ඉන්නේ මචං ඉන්ඩෝ රැප්ටර්ස්ලා අපි මේගොල්ලන්ට ඇටැක් කරමුද මුන්ට ඇටැක් කරන්න බැයිද බං පොඩි ප්‍රශ්න නෙවෙයි අපි දැන් මොකද මචං කරන්නේ අපි නම් ඩයිනසෝර් කෙනෙක්ව හොයමු අපි මොකෙක්වද මචං මේ පාර මොකෙක්ටද ඇටැක් කරන්න යන්නේ කවුද ඉන්නේ ඇටැක් කරන අපිට මේ ලංකපාත ඩයිනසෝර්ස් අප්පා දුරට යන්න ඕනේ මචං උන්ට ඇටැක් කරන්නත් ඒක ඇදිනේ ප්‍රශ්නේ දැන් මොකද මචං කරන්නේ ඔක්කොම ඉන්නේ මචං දුර කවන්නේ නැහැ බං දුර වුණාට අපිට ඕකේ හැබැයි මේ ලංකපාතේ T-Rex කෙනෙක් ඉන්න ඕනේ මචං මම දන්න තරමේ මම මොකද එකපාරක් මේ ගේම් එක ප්ලේ කරපු ඉඳා අපි උඩ ශබ්දයක් දාගෙන යන් ආන් අතන අම්මඩ T-Rex කෙනෙක් ඉන්නවා යාළුවේ අපි T-Rex අයියට චුට්ටක් කින්ඩියක් දාලමු මචං T-Rex ට අපිට ආතල් එකක් දෙමුද මචං මේ පාර උට ඇටැක් කරන්න නැතුව මොකද මචං උට අපි ඇටැක් කරොත් මචං අම්මට සිරි අන්න මාව දැකලා අම්බෝ එනවා නිකන් මොකද එක එනවා අන්න ගහ සීරුණා දුවපයි යකෝ මෙලවට පණ බොන්නද පණ කන්නද යකෝ හොල්මන් ගේම් ගහටදී මේව එන භයානකයි මචං හරි එල්ලුවද මාව නෑ නෑ T-Rex අයියත් එක අපිට යාළුවෙක් වෙයි දන්නේ මාව අල්ලන්නමයි try ගන්නේ පෑනපගමන් කෑවා ඉතින් එක තැනින් මම එකපාරයි ඇල්ලුවේ මොකද මචං මේකට කරන්නේ හරි මචං මම අදට මචං මේ වීඩියෝ එක නවත්තනවා මොකද මචං මම මේ ගේම් එක ගහන්න දන්නේ නැහැ මචං මට මේක තමයි මචං සෙටින් පුරු නෑ අන්න ඒක තමයි මචං ප්‍රශ්නේ ඉතින් මචං ඕගොල්ලෝ තාම මේ වීඩියෝ එක ලයික් කරේ නැද්ද මොකද්ද බං ලයික් එකක් දාගෙන ඵලයන් මචං ඒ විතර නේ මචං සබ්ස්ක්‍රයිබ් කරගෙන ඵලයන් සබ්ස්ක්‍රයිබ් කරපු නැතේ ඉන්නවනම් ඒගොල්ලන්ට තමයි මේ කියන්නේ අනිවාර්යෙන් කරගෙන ඵලයන් මචං මොකද මචං අපි ඉක්මනට සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගහන්න ඕනේ අන්න ඒකයි ඉක්මනට සබ්ස්ක්‍රයිබ් කරා මචං එහෙනම් මචං ආදට අපි ගිහිල්ලා එන්නම් ගුඩ් බයි මචං